කොහොමද පළදාව සුපිරිනේ මිනිසුන්ගේ තමයි පළදාව. What's up guys ඉතින් ඔය කට්ටිය ඉන්නව නේද? ඉතින් මං අද කරන්න යන්නේ අර මේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ අර තියෙනවා මැෂින් එකක්. මේ මැෂින් එකෙන් ඇවිල්ලා ඔය කුඹුර වල එහෙම වී එහෙම පළ එහෙම නෙලන්න ගන්න මැෂින් එකක්. ඔය තක්කායි ගොවිපළවල් ඔය එක එක ගොවිපළවල් වල එහෙම මැෂින් එක පාවිච්චි කරන පළදාව නෙලා ගන්න. මම දැන් හදන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ මිනිස්සුන්ගේ පළදාව නෙලා ගන්න. මේ පළදාව වටහා ගන්න එපා මං කියන දේ. මේ මගේ මැෂින් එක පාවිච්චි කරලා මගේ පළදාව නෙලා ගන්න තමයි හදන්නේ. මොන වගේද පළදාව කියලා බලන්න මේ වීඩියෝ එක අවසාන යනකම් එකතු වෙලා ඉන්න. මේ එස්එල් පොඩි ගෙවියා මැෂින් එක හොයාගන්න නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලා ගේම් එක ඉවර කරලවත් තියෙන්න ඕන. ඒකේ අඩු ගානේ මේ මැෂින් එක තියෙන මිෂන් එක වෙනකන්වත් ගහලා තියලා ගේම් එක ඉවර කරලා තියාගන්න වෙනවා. අපි දැන් මේ පළදාව නාගන්නේ දැන් මේ මැෂින් එක තියෙන තැනට යන්න අවශ්‍ය හින්දා අපි දැන් ගමු මේ කාර් එක. That's mine. Ever seen such a sight? Party people going day and night. The San Andreas for ගේම් එකේ FPS බෑලා අම්බන්න මොන බම්බුවක් කළාද දන්නේ නැහැ. මේ කාලෙකින් ගාවුනේ තින්ද කොහෙද? මම ඔයාලන්ට ඊයේද නේ මම ඔයාලන්ට දැම්ම මේ සෙනසුරාදා වීඩියෝ එකක් මේ මම කැමරා ට්‍රක් පැද්දා කියලා. ඒක බලලෙන ගිහලා සටස් කාලා යට තියෙන ලින්ක් එකේ මම දැන් මේ හැටි විතර වෙනකන් ආවා. ඕගොල්ලෝ ගොඩක් දුරට ගේම් එකේ මැෂින් එක තියෙන තැනට එන්න. ගොඩක් සාමාන්‍ය ලංකාවේ වීඩියෝ ඉවර කරලා ඇති සාමාන්‍ය ගේම් එක. ඒ ගේම් එක දැන් මේ මිෂන් එක ගාපු සෙට් එක නම් දන්නවා මේක කොහෙද තියෙන්නේ කියලා. මේ උදාහරණෙට මෙන්න මේ පාරට දාගන්න ඕන පාර. මේ FPS බෑල් අම්පාණ්ඩ යකාගේ ලැග් එකක් තියෙන්නේ. මම හිතන්නේ ස්ක්‍රීන් රෙකෝඩර් එකකින් නෝයි. බලන්න ඉක්විතරක් FPS නේ 20 එකට යන්නේ. මේ සීසන් නම් තිබ්බ 30 ගණන් මොකලක් වෙලා දමන්න. මෙන්න ප්‍රොසෙසරේ රක්ෂණ පිට වෙන්නේ නැති. මේ යම් ඕමම මේ ඔයසර ඉස්සරහ දින නිකන් ගුඹුරු එකක් වගේ පොට් එකක් මේ ට්‍රැක්ටර් එකේ යන්නේ. ඔය බේරේ දඩාරි අලියෙකුගේ වාහනයක් යනවා. ඔන්න ඕකෙන් තමයි අපි දැන් මිනිස්සුන්ගේ අපේ කොල්ලොන්ගේ පළදාව එලා ගන්න හදන්නේ කොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලන්ට මේක හරියටම තේරුම් ගන්න නම් අවසාන වෙනකම් බලන්න යනවා වීඩියෝ එක. කොහොමද මම කට්ටිය මේක අවසාන වෙනකම් බලනවා. මම දැම්මොත් දාන ඔයගොල්ලන්ට ආතල් වෙන වීඩියෝ එකක්. මේවයි සුපර් හෙඩ් එක්ස්පර්ට් කෙනෙක් කරන මේ වගේ වැඩක් කරන්නේ. මම නම් මේක ටඩාස් කරලා තියන්නේ හරකෙක් වගේ තියලා ඉලක්කේ වැරදුනොත් මේ ඕදා කඩා බින්දෙන්න අපිට මේක අල්ල ගන්න තම්මෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්නේ මම මේ නිකරුණේ මොකටද මිනිස්සු මරන්නේ කියලා. මොකද දන්නවද? දැන් මේකේදී මිනිහෙන් නැහැ මේක අරින්න බෑ ලොක්. හරිද? ඒ නිසා තමයි මම දැන් මේ මෙහෙම මේකේ මිනිහා මරපුවම මූ දැන් දොර ඇරගෙන බිමට පත බෑ වෙද්දි දොර ඇරෙනවනේ. මේ හරක් ගේම් එකට ඒක මේ මතක තිබිලා නැහැ. මම මේ අර බලන්න අපි දැන් පළදාව නෙලා ගමු මේ බීච් එකට ගිහින්. එහෙනම් අපි බීච් එකේදී හම්බෙමු. සාන්ත මරියා බීච් එකට යන්න. මම දැම්මම කියන මිනිස්සුන්ගේ ලේ ඇටකටු එහෙම දකින්න අකමැති අය දැම්ම මෙතනින් අයින් වෙන්න. එන පළදාව නෙලමුද බොයිස්? හරි. ඔන්න නෙලනවා. නෙලන්න කලින් සබ් එකක් දෙන්න. ඔන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. 1 2 3යි. අපි යනවා පළදාව නෙලමු. මෙන්න නෙලන පළදාව පේනවද? කොහොමද පළදාව? සුපිරිනේ. මිනිසුන්ගේ ඇටකටු ලේ තමයි පළදාව. වරදවා වටහා ගන්න එපා වගේ මේ වෙන පළදාවක් හිතයි තමයි. කොහොමද? අපි මාන් යන්නේ බටේ. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක මීට කලින් දැනගෙන ඉඳලා නැතුව ඇති. මාත් මේක දැනගත්තේ මේ එක දවසක් මොකද ඒකද මේ මම මේ මැෂින් එක පැදගෙන යද්දී මේ මිනිහෙක් ඔය යට වුණා. ඔයගොල්ලෝ මේ වැඩේ පාළුවතාවට දැනගත්තා නම් දාන බලනදී ලයික් එකක් ලයික් එක දැම්මට ඉතින් මට මදිනේ. සබ්ස්ක්‍රයිබ් කරගොත් ඔහොම දාගෙන යන්න නිකන් සුදු පාටට ඔන්න ඔය තියෙන බටන් එක ගන්න. දැන් අපි මේ මෙච්චර ඔයගොල්ලන්ට වැඳ ඉල්ලන්නේ අර සුදු පාට බටන් එක කොවන්න කියලානේ.
මගේ මේක බලන එකේ කම්මැලි කමටත් එක්ක ඔන්නක ඔබලා මෙයන්නේ. දැන් මගේ මේ වීඩියෝස් බලන YouTube channel කරන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න මේ subscribe එකක් දෙන්න කියලා. අනිවාර්යෙන්ම subscribe කරනවා. මට subscribe කරලා තියන්න. ඉතින් අද සමු ගන්නවා හැමෝටම goodbye. Yeah.